ආයුබෝවන් යාළුවනේ, අද අපි කතා කරන්නේ ඇරෝන් ටී බෙක් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රජානන විකෘතිතා පිළිබඳව. ප්‍රජානන විකෘතිතා අංක 3. මානසික පෙරහන. ඉංග්‍රීසියෙන් කියනවා මෙන්ටල් පිල්ට කියලා. මොකද්ද මේ මානසික පෙරහන හෙවත් මෙන්ටල් පිල්ට කියලා කියන්නේ? මානසික පෙරහන හෙවත් මෙන්ටල් පිල්ට කියන්නේ ඕනෑම දෙයක ධනාත්මක කරුණු සියල්ල නොසලකා හැර එහි තියෙන එකම එක නිෂේධනාත්මක කරුණක් හෝ කුඩාම කුඩා අඩුපාඩුවක් ඉස්මතු කරගෙන දකින එකට. අපි මේක උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. නිමල් කියලා තරුණයෙක් ඉන්නවා. ඔහු යම්කිසි ආයතනයක රැකියාවක් කරනවා. නිමල්ගේ රාජකාරී කටයුතු පිළිබඳව ඉතාම සතුටු වෙන ආයතනයේ ප්‍රධානියා. ආයතනයේ සියලුම සේවකයින් කැඳවලා රැස්වීමකුත් තියලා නිමල්ගේ සේවය අගය කරලා ප්‍රශංසා සහතිකයක් දෙනවා. ප්‍රශංසා සහතිකය දෙන ගමන් ආයතන ප්‍රධානියා නිමල්ට කියනවා නිමල්ගේ හැම දෙයක්ම හොඳයි. හැබැයි ලියන වාර්තාවල අකුරුවල පුංචි පුංචි අඩුපාඩු තියෙනවා. ඒකත් හදාගත්තොත් තවත් හොඳයි කියලා. දැන් නිමල් හිතන්නේ අර මහා ඇගයීම ගැන නෙවෙයි. අර තියෙන පුංචිම පුංචි අඩුපාඩුව ගැන විතරයි. ඒ නිසා නිමල් හිතනවා මේ මුළු ඇගයීමම මහා අසාර්ථක දෙයක් කියලා. ඇයි නිමල්ට මෙහෙම හිතෙන්නේ? නිමල්ට මෙහෙම හිතෙන්නේ නිමල් තුල තියෙන මෙන්ටල් පිල්ට කියන ප්‍රජානන විකෘතිතාවය නිසා. ඉතින් අද අපි කතා කරේ ප්‍රජානන විකෘතිතා අංක 3 පිළිබඳව. තවත් මේ වගේ ප්‍රජානන විකෘතිතා රාශියක් තියෙනවා. ඉතින් ආයෙ දවසක හමු වෙමු. එහෙනම් සුබ දවසක්. ගිහින් එන්නම්.